සුබ දවසක් වේවා සීලොම දෙනාට. අද අපි කතා කරන්න යන්නේ 2021-22 A level accounting paperේ සිංහල මාධ්‍ය MCQ වල 21 වෙනි MCQ එක. හරිනේ. එහෙනම් මුලින්ම ඉල්ලන්නේ මොකද්ද කියලා බලමු. මේකේ උත්තර ටික මම ලිව්වේ නැහැ. හරි එක ලියනවා. හරිනේ. හරි. මේ බලන්න ඉල්ලන්නේ මෙතන SLFRS 16. ඒ කියන්නේ SLFRS 16 එක. කල්බදු ලීස් එක. කල්බදු කියන්නේ මොකද්ද? ලීස් ලීස්. හරිනේ. කල්බදු ප්‍රමිතියට අනුව හරිනේ 21/3/31 කියන්නේ අග. හරිනේ. දිනෙන් අවසන් වර්ෂයේ සඳහා කියන්නේ අවුරුද්දට මෙම මෝටර රථේ ෂය කොපමණද? ෂය තමයි අහන්නේ. එතකොට මේ දැන් මේ කල්බත් දන්නේ ෂය හොයන්නේ කොහමද? මෙන්න මේ විදිහටයි හොයන්නේ සූත්‍රය. මේ හරියම සෙට් කරමු. වාර්ෂික ෂය. වාර්ෂික ෂය. ඔයගොල්ලෝ දන්නවනේ සූත්‍රය මොකද්ද? පිරිවෙන් සුන්බුන්නගේ අඩු කරලා ජීව කාලෙන් බෙදනවා. එතකොට මෙන්න මෙතන පිරිවැයට අපි ගන්නේ වත්කමේ අගය. වත්කමේ අගය. ඒ කියන්නේ ගන්න ගන්න හරිනේ. ඒකෙන් අඩු කරනවා සුන්බුන් අගය. මේක බෙදන්නේ වෙනද බෙදී ඵලදායී ජීව කාලයනේ. මම මෙතන නිකන් කාලය කියලා විතරක් ලියන්නම් ඈ. හේතුව මේකේ ලීස් කාලය ඵලදායී ජීව කාලය කියලා දෙකක් තියෙනවා. හරි. දැන් මුලින්ම මෙන්න මේව හොයාගමුකෝ. වත්කමේ අගය. තේරෙනවනේ? මේකේ ලීස් එකට ගන්න වත්කමේ අගයට එන අයිටම් කිහිපයක් තියෙනවා. මෙන්න මෙහෙම. හොඳට මතක තියාගන්න. කපටිකමට මේව මතක තියාගන්න ඕන. වත්කමේ අගය හොයන්නේ මෙහෙම. මොකද්ද? වත්කම කියන්නේ කල්බදු වත්කම. කල්බදු වත්කම. දැන් කල්බදු වත්කම හොයන්න බෑ. කල්බදු වත්කම. ඒ කියන්නේ ඔකට කියන්නේ මොකද්ද? භාවිත අයිතිය ඇති වත්කම්. භාවිත අයිතිය ඇති වත්කම්. එල්ලුවන්නේ නැහැ. ඒතකොට මේ වත්කමේ අගයට එන අයිටම් කීපයක් තියෙනවා. මෙන්න මේවා. එකක්. අංක 1 මූලික ගෙවීම. මූලික ගෙවීම. හරිනේ. ඊට පස්සේ කල්බදු වගකීම. ඒ කියන්නේ කල්බදු වගකීමේ වර්තමාන අගය මම කියලා දෙන්නම්. හරිනේ. වර්තමාන අගය. මෙන්න මේ දෙක ඉස්සරලා කියලා දෙන්නම්කෝ. තේරුණානේ? දැන් මේ හිතන්නකෝ. අපි කාර් එකක් ගන්න යන්නේ. මෝටර රථ යන්නේ. එතකොට දැන් හිතන්න මේ කාර් එකේ යගේ රුපියල් 1000යි කියලා. තේරෙනවද? ඔය ලීසින් දාන අය දන්නවා. කාර් එකේ ඔක්කොම අගය ෆුල් අගය 1000යි. තේරෙනවද? ඒතර මේ 1000 දැන් ලීස් දානවා කියන්නේ ණයටනේ ගන්නෙ. මොකද්ද? ලීස් එකක් දානවා කියන්නේ ණයට ගන්නවානේ. මේකේ 1000ටම ලීස් දාන්න දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. මේකේ මුලින්ම අපි තුන් මේකෙන් රුපියල් 300ක් අපි මොකද කරන්න ඕන? මූලික ගෙවීමක් කරන්න ඕන. මූලික ගෙවීමක් කරන්න ඕන. ඉතුරු ටිකට තමයි ලීස් දාන්නේ නම් ඉතුරු ටික ණයට ගන්න වෙනවා. එහෙනම් 700 තමයි ලීස් එක යන්නේ. ලීස් කියන්නේ මොකද්ද? කල්බදු වගකීම. තේරෙනවද? ඒකට කාර්යකයාගේ කොහොමද හොයන්නේ? මූලික ගෙවීමයි ණය වෙච්ච ගානයි කල්බදු වගකීමයි දෙකම එකතු වුණාම වත්කම වෙනවා. ඒ තියෙන්නේ මේක. මේ තියෙන්නේ මූලික ගෙවීම මෙයා. කල්බදු වගකීමේ වර්තමාන අගය කියන්නේ දැන් ණය වෙන ගාන 700යි. මේ දෙක එකතු කරුවම වත්කම වෙනවා. ඊට අමතරව මෙන්න මේ ටික තියෙනවා. දැන් මේකෙන් කාර් එක හැදෙනවා. ඊට අමතරව මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ආරම්භක ඍජු වියදම්. ආරම්භක ඍජු වියදම්. දැන් මේ දෙකනේ කාර් එක. ඔය ආරම්භක ඍජු වියදම් කියන්නේ ආරම්භයේදී හයි කරන්න යනවනේ වියදම. ආරම්භයේදී රෙපෙයාර් වියදමක් යනවනම් අන්න ඒවයි කියන්නේ ආරම්භක ඍජු වියදම් කියන්නේ ආරම්භක රෙපෙයාර් වියදම්. එහෙම ලියන්නම්කම.
ආරම්භක රෙපෙයාර් එකක් යනවා නම් ඊට පස්සේ ආරම්භක මොනවද? සවි කිරීමක් යනවා නම් ඒ පිරිවැයත් මේ කාර් එකටම දාන්න ඕනේ. ආරම්භයේදී අපෝ මේ උඩ හරිය කැඩිලා චුට්ටක් හදනවා. ඒ හදන්න ගියපු ගානත් කාර් එකටම එකතු කරන්න. තේරෙනවනේ? කියන්නේ 18 අමතරව දැන් රුපියල් 100ක් මේ හරිය ඩැමේජ් එක හදන්න ගියා නම් රිපෙයාර් එකක් ගියා. ආරම්භයේදී යන ඍජු වියදම් කාර් එකට එකතු කරන්න ඕන. ඒ කියන්නේ 100ක් එකතු කරන්න ඕන. හරි. මීට අමතරව මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒක චුට්ටක් අමුතුයි. මේකේ දැන් මේකේ නෑ වත්කමේ නම් මේකේ නෑ. ඔය මැෂින් එහෙම ගත්තාම දැන් මෙහෙම හිතන්නකෝ. මැෂින් එක හයි කරා කියලා හිතන්නකෝ. දැන් ආරම්භයේදී හයි කරා ඔක්කොම හරි. මේ මැෂින් එක අවුරුදු 10ක්යි 15ක් හරි පාවිච්චි කරලා ඉවරුනාට පස්සේ මේක ගලවන්න ඕන. ගලවලා අයින් කරන්න බෑ. ගලවන්නත් වියදමක් යනවානේ. ඒ වියදමත් වත්කමට ගන්න ඕන. දැන් උදාහරණයක් ඔය තියෙනනේ බොර තෙල්ලින් මුහුදේ හයි කරනවා. එතකොට මේ ප්ලාන්ට් එකක් අවුරුදු 50ක් විතර දිව්වහම ඒ ප්ලාන්ට් එක සම්පූර්ණයෙන් ගලවන්න ඕන. තේරෙනවද? ගලවන්න යන වියදමත් ඒ ප්ලාන්ට් එකේ පිරිවැය. කියන වත්කමට දාන්න ඕන. ඒකට කියනවා අපි අනාගත ගලවා ඉවත් කිරීමේ. අපි පහසු වචන දාමු. ගලවා ඉවත් කිරීමේ. ඔයගොල්ලෝ කියන පිළිසකර කරනවා කියලා. හරිනේ. ඉවත් කිරීමේ පිරිවැය වර්තමාන අගය. ඒ කියන්නේ අනාගත ගලවා ඉවත් කිරීමේ පිරිවැය අදාගේ. දැන් අනාගතේ 1000ක් කියමුකෝ. ඒ 1000 අදාගේ ගන්න ඕන. තේරෙනවනේ? හරි. මෙන්න මේ ටික. දැන් මේ ටික සෙට් වුණා තමයි වත්කම ඉන්නේ. හරිනේ? අපි එක එක දාමු. ඊට පස්සේ අර ටික සෙට් කරමු. හරි. ඔන්න. ගාන දැන් ලියමු. ඔන්න. සීමිත රොෂාන් පොදු සමාගම 21.4.1. 24 කියන්නේ මුලම. ඔන්න 24 කියන්නේ මුල. හරි. දින වසර 4ක කාල සීමාවක් සඳහා වසර 4කට මේ පැත්තටම දාමු. දොල්ලීසි වසර 4කට නැත්නම් දැන් උතන වසර 4 කියන එකත් පැටලෙන. දැන් මම මෙතන වෙන් කරන්නම්කෝ. මොකද්ද ගන්නෙ? මුල ගන්නෙ. වසර 4ක් කාලයක්. හරිනේ? හා එහෙනම් මේවන් වසර 4ක කාල සීමාවක් සඳහා අවුරුදු 4කට මෝටර රථයක භාවිත අයිතිය පාවිච්චි කරන්න. ගැටලුවක් නැහැනේ. ලබා ගැනීමට කල්බදු ගිවිසුමකට එළවෙන ලදී. මොකද්ද? කල්බදු ගිවිසුමකට එළවෙනවා. ඒකට කීයකටද? වසර 4ක කාල සීමාවක් සඳහා මෝටර රථයක භාවිතය ලබා ගැනීමට කල්බදු ගිවිසුමකට එළවෙනවා. එතකොට අවුරුදු කීයද? අවුරුදු 4කට. එතකොට මේ අවුරුදු 4 කියන්නේ කල්බද්දේ කාලේ. කල්බදු කාල සීමාව. එතකොට මේ තමයි ලීස් කාලේ. ලීස් කාලේ. එහෙම නැත්නම් කල්බදු කාලේ. ඒ කියන්නේ ලීසින් එක ගෙවන්න යන අවුරුදු 4ක්. වාරික විදියට ගෙවන්න ඕන. හරිනේ? ඊට පස්සේ මෙදින මූලික ගෙවීම ලෙස 1500ක් ගෙවන ලදී. හොඳට බලන්න. මූලික ගෙවීම 1500ක් ගෙවන ලදී. මේ බලන්න. මූලික ගෙවීම. වත්කම යගෙට එනවා. එහෙනම් 1500 දාගමු. 1000 වලින් යන්නේ 1500 දාගන්න. හරිනේ? ගෙවන ලදී. මෙදින කල්බදු වගකීමේ මූලික මිනුම් කිරීම 3500ක් වේ. මොකද්ද මේ? මෙදින කියන කවද්ද? මූල. කල්බදු වගකීමේ මූලික. ඒ කියන්නේ ලීස් එක ගනිද්දිම මිනුම් කිරීම 3500. මුලදීම මිනුම් කිරීම මොකද්ද? කල්බදු වගකීමේ. කල්බදු වගකීම කො? මේ තියෙන්නේ කල්බදු වගකීමේ වර්තමාන අගය. කියන්නේ මූලික අගය. කීයද? 3500. ඒ කියන්නේ
වර්තමාන අගය කියන්නේ දැන් අගය. එහෙනම් ඒක දාගමු 3500. වත්කම හැදෙනවා දැන් ඈ. හරි. ඊට පස්සේ මේකේ දැන් මේ හරිද? කල්බදු ගිවිසුමට අනුව කල්බදු කාල සීමාව අවසානයේදී මෙම වත්කමේ නීත්‍යානුකූල අයිතිය සීමිත රොෂාන් පොදු සමාගමට මාරු කරනු ලබයි. කියන්නේ මේක. හරිනේ? මෝටර රථයේ ඵලදායී ජීව කාලය වසර 5යි. මෙන්න මේක කෙනෙක්ට තේරෙන්නේ නැති වෙන පුළුවන් මෙන්න මේ කලාපේ. මතක තියාගන්න මෙන්න මේ කාලය ගැන කියන්නේ. ඒකට වැදගත් වෙන්නේ. හරිද? දැන් මේ බලන්න. මෝටර රථෙහි ඵලදායී ජීව කාලය වසර 5යි. ඒක මම ලියා ගන්නකො මෙතන. ඵලදායී ජීව කාලය. ඵලදායී ජීව කාලය. වසර කීයද? වසර 5යි. ලීස් එක වසර 4යි. ඒක තේරෙනවද? අවුරුදු 4යි වාරික ගෙවන්නේ. ජීව කාලය කියන්නේ වත්කමේ ජීව කාලය කියන්නේ මේ හාර එක අවුරුදු 5ක් පදින්න පුළුවන්. අවුරුදු 4ක් ලීස් ගෙවනවා. අවුරුදු 5ක් පදින්න පුළුවන්. හරිනේ? එහෙනම් එතකොට අපිට ගැටලුවක් වෙනවා මේ කාලය 4ද දාන්නේ 5ක් දාන්නේ. තේරෙනවද මම කියන එක? දැන් මේකේ මෙච්චරනේ තියෙන්නේ. වත්කමේ අගේ ගන්නකො මේවා නැහැනේ. වත්කමේ අගිය 3500 1500 5000යි. මෙතෙන්ට දාන්න 5000යි. සුන්බුන් අගයක් තිබ්බද මේකේ? නෑ. සුන්බුන් අගයක් නෑ. කාලය කියන එකෙන් බෙදන්න බෑ. දැන් 4කුත් තියෙනවා 5කුත් තියෙනවා. එතකොට අපි බලන්න ඕන වත්කම අපි ඇත්තටම පාවිච්චි කරන්නේ කොච්චර කාලයක්ද? දැන් ශේකරනේ ඇත්තටම පාවිච්චි කරන කාලයනේ. අපි ඇත්තටම භාවිතා කරන කාලය තමයි ගන්න ඕන. භාවිතා කරන කාලය. ඇත්තටම කොච්චර කාලයක් පාවිච්චි කරනවද? ඒක බලද්දි මතක තියාගන්න ඕන. මෙන්න මේක බලන්න ඕන. දැන් ලීස් කාලේ අවුරුදු 4යිනේ. සමහර වෙලාවට දැන් මේ මිත ලීස් එක අවුරුදු 4ක් යනවා. ලීස් එක. මේ 4. ගැල්ලුව නැහැනේ. ඊයසේ ජීව කාලය අවුරුදු 5ක් යනවා. ජීව කාලය අවුරුදු 5ක් යනවා. වැඩේ තේරුණාද? එතකොට අපි බලන්න ඕන අපි ඇත්තටම භාවිතා කරන කාලය 5යිද 4යිද? ලීස් කාලය 4යි. ජීව කාලය 5යි. එතකොට මෙන්න මේ ඇත්තටම භාවිතා කරන කාලේ බලද්දී අපි බලන්න ඕන මේකේ සමහර වෙලාවට ලීස් කාලේ මෙතනින් ඉවරනේ. තේරෙනවද? එතනින් පස්සේ වත්කම අපිට හම්බ වෙනවා තියාගන්න. ඒතකොට අපි බලන්න ඕන අපිට තියාගන්න හම්බ වෙනවද? තියාගන්න ලැබෙනවද? අපිට තියාගන්න ලැබෙනවද? ඒ කියන්නේ කවදායින් පස්සේද? ලීස් කාලෙන් පස්සේ. ලීස් කාලයෙන් පසුව. ලීස් කාලයෙන් පස්සේ කියන්නේ ලීස් එක ගෙවුවට පස්සේ. ඒ කියන්නේ අවුරුදු 4න් පස්සේ. බලමු. ඇත්තටම පාවිච්චි කරන කාලේ ගන්න. මේ බලන්න. මෙන්න මේක. කල්බදු ගිවිසුමට අනුව. කෙල්ලුවක් නැහැනේ. මේ බලන්න. කල්බදු කාල සීමාව අවසානයේදී. කල්බදු කාල සීමාව කියන්නේ මොකද්ද? අවුරුදු 4 මෙතන. මේක අවසානයේදී. හරිනේ අවුරුදු 4 වුණාට පස්සේ අවසානයේදී මෙම වත්කමේ නීත්‍යානුකූල අයිතිය. ඒ කියන්නේ නීතිමය අයිතිය. සීමිත රොෂාන් පොදු සමාගමට සීමිත රොෂාන් පොදු සමාගම කියන්නේ කවුද? අපි. සීමිත රොෂාන් පොදු සමාගමට මාරු කරනු ලබයි. මේ බලන්න මෙම වත්කමේ නීත්‍යානුකූල අයිතිය. හරිනේ මොකද්ද? කල්බදු ගිවිසුමට අනුව කල්බදු කාල සීමාව අවසානය කියන්නේ 4න් පස්සේ කියන්නේ ලීස් කාලය අවුරුදු 4නේ. 4න් පස්සේ මෙම වත්කමේ නීත්‍යානුකූල අයිතිය
සීමිත රොෂාන් පොදු සමාගමට කියන්නේ අපිට මාරු කරුන් ලබයි. එතකොට අවුරුදු 4න් පස්සේ මොකද වෙන්නේ? අපිට තියාගන්න හම්බ වෙනවද නැද්ද? සීමිත රොෂාන් පොදු සමාගමට මාරු කරනවා. ඒ කියන්නේ අපිට හම්බ වෙනවා. එතකොට අපිට තියාගන්න ලැබෙනවද? ලීස් කාලෙන් පස්සේ හම්බ වෙනවා. රොෂාන් පොදු සමාගමට මාරු කරනවා නීති අනුකූලයි tie. රොෂාන් සමාගම කියන්නේ අපිට මාරු වෙනවා. එහෙනම් අපිට තියාගන්න ලැබෙනවද නැද්ද? තියාගන්න හම්බ වෙනවා. එහෙනම් අපි තියාගන්න හම්බ වෙනවා. ඒ කියන්නේ 4න් පස්සේ අපිට හම්බ වෙනවා. එතකොට අපි ඇත්තටම පාවිච්චි කරන්නේ 4ක්ද 5ක්ද? 5ක් පාවිච්චි කරනයි. 4ක් කොහොමද පාවිච්චි කරනවානේ? 4න් පස්සේ තියාගන්න හම්බ වෙනවා කියන්නේ පස්වෙනි අවුරුද්දත් අපි කාර් එක වදිනවා. තේරෙනවද? කල්බදු කාල සීමාව අවසානයේදී මේ මුවත්කමේ නීතිය අනුකූලයි tie සීමිත රොෂාන් පොත් සමගට මාරු කරනවා. අපිට හම්බ වෙනවා. 4න් පස්සේ හම්බ වෙනවා කියන්නේ පස්වෙනි අවුරුද්දෙත් අපි කාර් එක පදිනවා. කාර් එකක් පදිනවා. එතකොට අපි ඇත්තටම කොච්චර කාලයක් පාවිච්චි කරනවද? අවුරුදු 5යි. 5න් බෙදන්න. එහෙනම් 5000න් බිඳුව කඩු කරන්න දෙයක් නැහැ. 5000මයි. 5000 5න් බෙදන්න උත්තරේ 1000යි. උත්තරේ එන්නේ 1000. තේරෙනවනේ? එතකොට 21ට උත්තරේ දැන් මේ 1000 තියෙන්නේ. උත්තරේ අංක 4. තේරෙනවනේ? එහෙනම් මේකේ මතක තියාගන්න මේකේ ඇත්තටම පාවිච්චි කරන කාලේ බලන්න ඕනේ. එතකොට අපි බලන්න ලීස් එකෙන් පස්සේ තියාගන්න හම් වෙනවද කියලා. තියාගන්න හම්බුනොත් ඔක්කොම කාලේ අපිනේ පාවිච්චි කරන්නේ. තියාගන්න හම්බුනේ නැත්තම් 4න් ඉවරයි. අපි ඇත්තටම පාවිච්චි කරන්නේ 4යි. තියාගන්න හම්බුනොත් ඔක්කොම කාලේ පාවිච්චි කරනවා. තියාගන්න හම්බුනේ නැත්තම් ආපහු දෙන්න බෑ. ඒතර 5 එන්නේ 4ක් වෙන්න 4න් බෙදන්න. ඇත්තටම පාවිච්චි කරන කාලෙන් හොයාගන්න. ඒතර වත්කමට එන ටික මේක. ඒ ටිකත් කටපාඩම් කරගන්න. හරිනේ? 21 හරි 22 වෙනි MCQ එක කතා කරමු ඊළඟ වීඩියෝ එකේ.